සරණ යමි මම පංචශීලේ පිළිපදින්නෙමි. හොඳයි සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස තුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. අසේවනාච බාලානං පණ්ඩිතානං සේවනා පූජාතු පූජනීයානං ඒකම් මංගල මුත්තමන්ති. මේ පූජා භූමියේදී වැඩ වාසය කරන්නා වූ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් මුලින්ම අවසර ප්‍රාර්ථනා කරන අතර කාරුණික පින්වත්නි, ඔබ මේ බණ පද ටික හොඳින් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන්නේ මං වෙනුවෙන්වත් අන් කිසිදු කෙනෙක් වෙනුවෙන් නොවේ, මා වෙනුවෙන් කියලා හිතලා ඔබ මේ ධර්මය ඉතා හොඳින් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන ගමන් තමන් ජීවිතය තුළදී අත්දැකපු සිද්ධීන් මුල් කරගෙන ඒ දේවල් ගලපා ගන්න උත්සාහ කරන්න. අද මේ වේළුවනාරාමේ නැමැති පුණ්‍ය භූමියේදී මම ලෝකේ කොහෙවත් දැකලා නැති සිරිමත් වූ පින්කමක් සිද්ධ වුණා. සමහරක් බොහෝ අය මං ගැන ඉතර ලොකුවට දන්නේ නැහැ. නමුත් මම ධර්ම දේශනා කරන්නට ලොකු අපසරයක් තුලදී සිද්ධ කරන කාර්යයන් තුලදී මගේ ජීවිතයේ තුලදී මම බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු සමයේදී සිද්ධ වුණු පින්කමක් හැටියට මේක දකිනවා. ඒ නිසා මම ඒ ගැන පැහැදිලි කිරීම කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඊට පස්සෙලා ඒකේ තියෙන ආනිසංස ධර්මයන් ගැන පැහැදිලි කිරීම සිදු කරනවා. මේ අතරතුරදී ඕනෑම කෙනෙකුට ධර්මයේ පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට බාධාවක් වෙයි කියලා කවුරුත් හිතන්න එපා. ඔබ අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු මම ප්‍රකාශයට පත් කරනවා. මේ පින්කමේ තියෙන විශේෂත්වය ගැන පැහැදිලි කළොත් ඇත්තටම තමන්ගේ ගමට ලැබෙන නමක් හැටියට පින්පාර කියලා කියනකොට අපේ ජීවිතය තුළදී උගාක් අපිට ඒක දැනෙනවා. කොයිබද යන්නේ කියලා අහනකොට අපිට අපි යන්නේ පින්පාරේද පව්පාරේද කියලා අහනකොට මේ හදවතට එන්නේ පින්පාරේ කියලා.
ඒක අපේ ජීවිතවලට ලැබිලා තියෙන විදිහ බලන්න. එතකොට එවැනි ස්ථානයක ස්ථානගත වීම කොච්චර පිනක්. ඒ ගැන පුංචි සිහියක් රඳවා ගන්න. ඒ වගේම තමයි මේ පින්කම තුලදී සිද්ධ වුණු ආශ්චර්යයන් කිහිපයක්ම සිද්ධ වුණා. සාමාන්‍යයෙන් කටින පින්කමක් කියලා කියන එකේ අර්ථය හුඟක් අය දන්නේ නැහැ. ඔන්න සමහරක් මගෙන් ධර්ම දේශන අහපු අය දන්නවා. ඒ අයගේ දැනගැනීම පිණිසත් ඒ වගේම නොදන්න අයගේ දැනගැනීම පිණිසත් ඒ ගැන පැහැදිලි කරනවා. කටින පින්කමක් කියලා කියන්නේ වස් කාලය කියන එක. ඔබ දැකලා ඇති විහාරස්ථානවල අයං වස්ථාන කාලෝ කියලා ගහලා තියෙන එක පාලි වචනයක්. ඒකේ සිංහල තේරුම තමයි මේ වැසි කාලය කියන එක. එතකොට කටින පින්කමක් කරනකොට විය යුත්තේ මොකක්ද? අනිවාර්යෙන් වැස්සකට ඒ පින්කමට මුල් වෙන කාරණා විය යුතුමයි. එහෙම නොවන කිසිදු පින්කමක් කටින පින්කමක් වෙන්නේ නැහැ. ඒවා බොරු වැඩ. මොකද බුදු පියාණන් වහන්සේ එකල ඔය වස් කාලයේ කියන එක උන්වහන්සේ දේශනා කළේ සිද්ධීන් මුල් කරගෙන. ඒ සිද්ධීන් තමයි දවසක් බුදු පියාණන් වහන්සේ වඩිනකොට මහා වැස්සක් වහිනවා. ඒ මහා වැස්සෙන් දෙමිලා ඉන්න තමන්ගේ ශ්‍රාවකයෝ දැකලා උන්වහන්සේ සංවේගයට පත් වෙනවා. ඒ කාරණාවත් උන්වහන්සේ සිහිය තබාගෙන කොහොම කල්යද්දිම එක රහතන් වහන්සේ නමක් රහත් භාවයට පත් වෙලා උන්වහන්සේ සක්මන් කරනවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ රහත් වෙලා ඉන්නේ කියලා. උන්වහන්සේ සක්මන් කරනකොට වැස්ස නිසා පොඩි කුමි සතු නැත්නම් මෙරුව කියන සතු జాතිය ඒ මළුවේ පෑගිලා දහස් ගාණක් මැරෙනවා. ඒ වෙලාවේ අනිත් රහත් භාවයටපත් නොවුණු සිත දියුණු කරලා නැති භික්ෂුන් වහන්සේලා අර භික්ෂුන් වහන්සේට නැත්නම් රහතන් වහන්සේට දෝෂාරෝපණය කරන මහ පෞකාරයේ සත්තු මරමරා ඉන්නවා කියලා. ඔය තවත් ප්‍රසිද්ධියක්. ඒ වගේම තමයි එකල අන්‍ය තීර්ථකයෝ කියන බුදුදහමට විරුද්ධ වුණු පිරිස මහා කරුණාවක ප්‍රතිමූර්තියක් වුණා කියන බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොන වගේ කියලාද කියන්නේ? සත්තු පාගෙන ගස් කොළන් විනාශ කරන පිරිසක් කියලා දෝෂාරෝපණයක් එල්ල වෙනවා. ඊට පස්සේ වයෝවෘද නැත්නම් වයසට ගිහිල්ලා ඉන්න මහාන වෙලා ඉන්න අය වැස්ස නිසා මරණයටපත් වෙනවා. මේ සිද්ධි සමූහය එකතු කරගෙන බුදු පියාණන් වහන්සේ මහා සංඝරත්නයේ එකතු කරලා රහතන් වහන්සේලා 5000කට අධික ප්‍රමාණයක් එකතු වුණා කියන සඳහනක් තියෙනවා. ඒ වගේම ඒක අනුරූපීව ඒ ගමන යන උත්සාහ දරන පෘථග්ජන භික්ෂුන් වහන්සේලා එතනට එකතු වෙනවා. ඊට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලාගේ කතා පුවත් ටික ඔය මම කලින් ප්‍රකාශ කරපු ටික එතන ඉදිරිපත් කරනවා. එතනදී උන්වහන්සේ දකින්නේ පැහැදිලි කරන්නේ අර සතුන් ආගමෙන් භාවනා කරපු භික්ෂුන් වහන්සේ නිකම් භික්ෂුවක් නොවන බවත් ආර්යයන් මුතුමන් වහන්සේ නමක් බවත් ප්‍රකාශයට පත් කරනවා. එතනදී තමයි අත්‍යම දැනගත්තේ උන්වහන්සේ රහත් භාවයට පත් වෙච්ච උතුමන් වහන්සේ නමක් කියලා. ඊට පස්සෙල්ලා තමයි මේකට පිළියමක් වශයෙන් සියලුම දෙනාගේ කැමැත්ත පරිදි
බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මෙන්න මෙහෙම දේශනාවක් බුදුන් වහන්සේ ප්‍රකාශයට පත් කරනවා. මාගේ ශ්‍රාවකයෝ ඔබ මේ සංසාර ගමන තරණය කරන්නට යන ඔබ මිනිසුන්ගේ යහපත උදෙසා ධර්මය අරණ ඔවුන්ට ලබා දීම වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන ලෙසත් ඒ කැප කරන ගමනේ තුලදී ඔබට වැස්සෙන් ඇතිවන බාධාව ඉවත් කර ගැනීමට වැස්සක් විශාල වශයෙන් පවතින බව දැනගත්තාම යම් තැනක නතර වෙලා එතන වැඩ ඉන්න කියලා කියනවා වැස්ස පහව යනතුරු. ඉන් පස්සේ ඔබට ඒ කාල සීමාව තුලදී යම් කිසි පිරිසක් විසින් හෝ එක් පුද්ගලයෙක් විසින් සිව්පසෙන් උපස්ථාන කරයිද ඒ අයට ධර්මයෙන් අවබෝධයෙන් ඒ දේවල් අවබෝධයේ පිණිස දේශනා කරන්න කියලා උන්වහන්සේ එතන අනක් වශයෙන් හැම දිනාටම භික්ෂූන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට අන්න කිරීමක් සිද්ධ කරනවා. අන්නේ සිද්ධිය මුල් කරගෙන තමයි ඔය වස්වසන දේ මුලින්ම සිද්ධ වෙන්නේ. ඒකට අනුරූපීව තමයි වැස්සක් නැත්නම් වස්වසනවා කියන එක බොරු වැඩ. ඒකේ තියෙන විපාක කොහොමද කියන එක දැනගන්න මම කියන්නම්. පින්කම් අතර ප්‍රබලම පින්කමක් තමයි අටින පින්කම. නැත්නම් වස් පින්කම. ඒක සිද්ධ කළාම ශක්තිති රජුන් පරයා යෑමේ ආනිසංස ධර්මයන් ලැබෙන බව ඒ වගේ මේ පූජා කරන චීවරය තුලදී තියෙන විදුරක් පාසා ශක්තිති රජකමට උරුමකම් කීමේ ආනිසංස ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් ලැබෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම පින්කමක වැරැද්දක් සිද්ධ කළොත් ඒකේ ආනිසංස තමයි නිරය වැටිලා දුක් විඳින්න වෙනවා. හිතා ගන්න බැරි අල්පාන්තර ගණනාව. හැම දෙයකම පින්වත්නි දෙපැත්තක් තියෙනවා. අඳුර තියෙන්නේ එළිය තියෙන නිසා. එළියක් නැත්නම් ඔබ කවදාවත් අඳුර කියලා එක දන්නේ නැහැ. ඒ වගේම තමයි පින්කම් කරනකොට වැරදීමක් සිද්ධ වුණොත් ඒ වගේ ලැබෙන පුණ්‍ය ශක්තියින් වගේම තමයි ඒ වගේ ලැබෙන පාප ධර්ම. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පින්කම් කරන එක දුර්ලභයි කියලා කියන්නේ අන්න ওই කාරණාව නිසා. ඒකට උදාහරණයක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක් රජ කෙනෙක්ගේ සිහිනයක් මුල් කරගෙන ඒ සිහිනය විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ. මේ රජතුමා දකින්නේ යම් ඥාති පිරිසක් പ്രേත විදිහට හීනෙන් දකිනවා. දුක් විඳිනවා. ඒක බුදු පියාණන් වහන්සේගෙන් විමසනකොට උන්වහන්සේ පැහැදිලි කරන්නේ සාංගික දානයක් දෙනකොට ඒ දානේ ආර්ය මහා සංඝරත්නයට පූජා කරන්න ප්‍රථම ඒ අය හොරෙන් මේ දේවල් අනවා. ඒ මරණින් මත්තේ තමයි අර අය අපායගාමි වෙන්නේ. ඒකට හිතා ගන්න. ඒ නිසා තමයි පින්කමක් කරනකොට නිවැරදිව මේ පින්කම සිද්ධ වේ යුතු බව සඳහන් කරන්නේ. ඒ නිසා මේ පින්කම බාරගත්ත ඒ ඉරිස සැබවින්ම පින්වන්තයි. මොකද ඒ කාරණාව බුදුන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටම සිද්ධ වුණා. ඒක ඒ අය දන්නවා. ඒ ආරාධනාව සිද්ධ කළා. ඊට පස්සේ අපි මීට
දවස් ගණනාවකට ඉස්සරලා තමයි දින නියම කරලා තිබුණේ අහවල් දවසේ අපි පින්කම තියෙනවා. එතකොට දාලා තිබ්බේ 10 28 29 30. එතකොටම රටේ ව්‍යසන තත්ත්වයක් ඊට කලින් ඇති වෙලා හැබැයි පින්කම අපි පටන් ගන්නේ අද මේ පින්කම පටන් ගත්තේ ඊයේ හැන්දෑවෙන්. එතකොට මේක වැටෙන්නේ අපි දාගත්තු එක 29. ඔයාලා සිහියෙන් හිටියනම් 29 වෙද්දි ඒ සියලු තිබුණු උවදුරු නතර වෙලා රාත්‍රියේ හැන්දෑවීගෙන ඉඳින් වැස්ස නතර වෙලා රාත්‍රියේදී හඳ පෑවුවා. ඒක මම ඒ අයට වීඩියෝ මගින් පෙන්වුවා මෙන්න හඳ පායලා තියෙනවා. ඒ කියන්නේ අහස පැහැදිලි. ඊට පස්සේ පහුවෙනිදා උදේින්ම අපිට ඉර උදා වුණා. එතකොට පින්කම කරන්න පිළිවෙලට ඒ දේවල් සබහාදාම අපිට හදලා දුන්නා. ඔය සිද්ධාමයේ වෙන්නේ පෙර ආතු කාල සීමාවලදී තමයි අපි ඒකේ කාලත්‍රය දැනගෙන මේ දේවල් සිද්ධ කළේ. ඒක ඒ කාල සීමාවෙ සිද්ධ කරන්න බැරි වුණේ මෙහෙත් කිසිම අලාභානයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි පින්කමට සම්බන්ධ වෙන පිරිසට දුර බැහැර ඉන්න නිසා ඒ අයට එන්න මේ පාරවල් වල වතුර පාර බාධාවක් වුණා. නමුත් ඒ අය හැම වෙලාවෙම මාත් එක්කම දුරකථනයෙන් සම්බන්ධ වෙලා කතා කළේ මේ පින්කම අපි කොහොම හරි ස්වාමීන් වහන්සේ සිද්ධ කරමු කියලා. ඒ නිසා එයාලා දුර පාරවල් ඒවට සම්බන්ධ කරගෙන මේකට සම්බන්ධ වුණා. ඒ වගේම තමයි කොළඹ ප්‍රදේශයේ ඉඳලා යාවු පිරිසක් ඒ හොටෙල් එක නතර වෙලා තමයි මේ කාල සීමා ගෙවලා අද දිනේදී ඒ අය මේකට සම්බන්ධ වුණේ. ඒ අය එච්චර දුරුකතර ගෙවාගෙන මේ පින්කමේ තියෙන වටිනාකම දන්න නිසා ඒ අය සම්බන්ධ වුණා. මම ඒක ගැන තමයි දැන් මේ පැහැදිලි කරගෙන යන්නේ. ඊට පස්සේ තමයි අපි දින දාගෙන අද දවසට ගත්තේ අනිත් අයටත් මේ පින්කමට පින් සිද්ධ කරන්න ඕනේ නිසා. හැබැයි අපි තවත් ඒකට හේතු වන කාරණාවක් සිද්ධ කළා. මේ පින්කමටම සම්බන්ධ කරලා අපි 300කට අධික ප්‍රමාණයකට අසරණ වෙලා හිටපු අයට අවශ්‍ය කරන සීනියට ඉඳලා ඒ දේවල් ඒ පින්කම බාරගත්ත එතුමියයි ඒ වගේම එතුමයි එකතු පාදා වෙලා ඒ පින්කම් සියල්ල නිම කරලා මේ අවසාන පින්කමට තමයි මේ මොහොතේදී මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ පින්කමට සම්බන්ධ කරගෙන විශාල වූ ධනයක් වියදම් කරලා තියෙනවා. සාමාන්‍ය මුදල කිව්වොත් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැති ගාණක් වෙයි. එච්චර වියදම් කරාද කියලා හිතයි. සාමාන්‍ය ලක්ෂ 10කට එහා මුදලක් ඔය පින්කම ඇතුළේදී වියදම් කළා. ඒක මම හොඳට දන්නවා මොකද මේ දේවල් මගේ හරහා සිද්ධ වුණු නිසා ඒ වියදම් වෙච්ච දේවල් මම දන්නවා. නමුත් ඒ අය කිසිම විටක මුදල් ගැනවත් ඒවා කොච්චරක් වියදම් එහෙම සිද්ධ කළේ නැහැ. සඳහන් කරන සෑම දෙයක්ම ඊටාම හොඳම දේවල් ඒ අය පූජා කරන්න සහ මේ පින්කම මුදින් සිද්ධ කරන්න ඒ අය උත්සාහ වුණා. ඒ වගේම තමයි අට මේ සිද්ධිය වෙද්දිනුත් අපි අවසානෙට කර්මස්ථානයෙන් මිදෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා අපි අවසාන පූජාව කරනකොට ඉදා අපි එමුණේ අපි කිසිම කෙනෙක් ආවේ නැහැ. පින්කම ඉවර වෙනකම් අපි ඒක සිද්ධ කරලා ඒක බුදුරජාණන් වහන්සේගේ සමයේ වුණු ආශ්චර්යයක් වගේ දෙයක්. මට ඒ වෙලාවේ කියන්න ඕනි දෙයක් මතකයේ තියෙන දෙයක් තමයි මේ වෙලාවේ භාවනා කරනකොට මම දන්නේ බාහිරින් ඉන්නේ මොකක්ද කියලා. එදා බුදුරජාණන් වහන්සේ අර භාවනා කරනකොට වහිනකොට උපකාර කරේ මුතලින්ද නාගරාජයා වගේ ඒ පවුලේ හිටපු ලොකු දරුවා උඩයක් ඉහළගෙන ඊට පස්සේ මට ෆොටෝ එකකින් පෙන්වන්න පස්සේ තමයි මම දන්නේ
එයාම භාවනාව කරලා ඉවර වෙනකම් ඒ කුඩේ අල්ලගෙන ඉත සාමාන්‍ය ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සුෙකුට හිටගෙන ඉන්න බෑ එච්චර වෙලාව. එයා කොහොමත් ඒ වැස්සේ ඒ විදිය කරගෙන ඉත. එතකොට මම ජීවමාන විදියට දැකපු මුතලින්ද නාගරාජයා හැටියට මට දකින්න පුළුවන්. නැත්නම් සමහරක් අය යටහැරලා දාලා යනවනේ. එහෙම කලේ නැහැ. එනිසා ඒ පින්කම මම ජීවමාන බුදුරජාන් වහන්සේගේ සිද්ධ වුණු පින්කමක් හැටියට දකිනවා. ඒ විච්ච සිද්ධාමයක් එක්ක සබහා දහම අපිට යම් දෙයක් කියලා දුන්නා. මොකද මිනිස්සු ඔය පෙන්නන තරම් හොඳ නැහැ. ඒ මිනිස්සුන් යහපත් අයහපත් දේවල් සිද්ධ කරන නිසා තමයි මහා පොළොව මේ විශ්වයේ කම්පාවටපත් වෙන්නේ. සත්තු මරනවා, නොයෙක් පාප ධර්මයන් සිද්ධ කරනවා. හොඳ මිනිස්සු වගේ එළියට පෙන්නනවා, ඇතුළ සෞත්වය. ඒ අයට පාඩමක් කියලා දෙන්න තමයි සබහා දහම ඔය ව්‍යසනය සිද්ධ කළේ. සබහා දහම ඇත්තටම හැමෝටම එකම විදිහට තමයි සලකන්නේ. ඒකෙන් කියලා දුන්නේ ඔයාලා දකින්න ඇති හුඟක් දේවල් මිනිස්සුන්ට අහිමි වුණා. පුංචි දරුවෝ තමන්ගේ පවුල තමන් ඉක්තු කරගත්ත ගෙවල් දොරවල් මොහොතින් විනාශ වෙලා ගියා. මිනිස්සු වැටකට රණ්ඩු වෙන ලෝකයක ඒ ව්‍යසනයේ තුලදී ඇස් අන අපිටම සියල්ල යට වෙලා ගියා. සියල්ල මේ තමන්ගේ ඇස් අන අපිටම සුළු මොහොතකදී විනාශ වෙලා ගියා. මොකක්ද ඒකින් අපිට කියන්නේ? ඒකින් කියන්නේ මේ ලෝකේ දේවල් රැස් කරන එක සීමාවක් සහිතව සිද්ධ කරන්න සියල්ල වෙනසී නැසී යනවා. බුදුන්ගේ දේශනාවට අනුව උපාද පිටි භංග අටගත් සියල්ල යම් කිසි කාලයක් පැවතිලා ඒක විනාශ වෙලා යනවාමයි. ඒ නිසා හිතා ගන්න ජීවිතේ Tamanට ජීවත් වෙන්න ඕනි දේවල් එකතු කරගන්න. හැබැයි ඒවා වංචාවෙන් එකතු කරන්න එපා. එහෙම කරපුවාම ඒ වගේ විපාක අතිශය දරුණු. ඒවා කරනකොට සතුටුයි. හැබැයි ඒ වගේ විපාකෙකින් ඒ දුක නිමා කරන්න එකට හයියක් ඒද කියලා අවස්ථාව ආවම බලන්න. එනිසා ඒ දේවල් වලින් අපිට කියලා දුන්නේ අපේ ජීවිත හදවත සුවපත් කරගන්න. ඒක සුද්ධ කරගන්න. ඒකේ කුණු අයින් කරගන්න. මැරෙන බව දැනගන්න. එකතු කරන සියලු භෞතික දේවල් විනාශ වෙලා යනවා. වටින්නේ මොකද්ද? ආධ්‍යාත්මය. භෞතික සියල්ල විනාශ වෙලා යනවා. ඉතිරි වෙන්නේ ආධ්‍යාත්මය පමණයි. ආධ්‍යාත්මය තුල ගොඩනැගෙන පාරිශුද්ධම දේ පින් සිතුවිලි. ඒ පින් සිතුවිලි පූර්ණේ කරගන්න තමයි පින්වත්නි මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. හිතලා බලන්න එච්චර උතුම් ජීවිතයක් ලැබිලා ඒකෙන් ප්‍රයෝජන නොගෙන සත්තු කරන වැඩ කර කළා මහ ලොකු චරිත වගේ ජීවත් වෙනවා. මේවා පිළිගත්තත් නොපිළිගත්තත් සත්‍යයයි. ඒ නිසා Taman විසින් රැස් කරන සියලු කර්මයන් Taman විඳින්නට සිට වෙනවා. Taman යම් දෙයක් භුක්ති විඳිනවාද දුක හෝ සැප ඒ සියල්ල Tamanට උරුම වෙන්නේ Taman කරපු කියපු දේවල්මයි. හේතුව Taman වපුරන්නේ තලන. Tamanට ඒකෙන් වෙන බීජයක් ලැබෙන්නේ තල මිසක්. තේරුණාද? පොල් ගහකින් පොල් මිසක් වෙන තලදාවක් එයින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Taman මේ මොහොතේදී කරන ක්‍රියාව අවසාන ප්‍රතිඵලයේ වශයෙන් අතීතයට මුසු වී විසින් නැවත වර්තමානයේ අනාගතයේ කියන සිද්ධිය තුලදී වැද පවතිනවා. ඒක තමයි භුක්ති විඳින්නේ. ඔබ එදා හොඳින් ඉගෙන ගත්තා නම් අද ඔබ හොඳ රස්සාවක් කරනවා. ඔබ එදා මහන්සියලා ගොවිතැනක් කරා නම් ඒ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් ඊළඟ අස්තැන්නක් ඔබ ලබනවා.
දැන් තේරෙනව නේද? හැම වෙලාවකම සිහියෙන් ඉඳගෙන හරි දේ කරන්න. මොකද අපිට තියෙන ඉතාම කෙටි කාල සීමාවක් පමණයි. ඒ නිසා මේ අස්ථීර ලෝකයේ ස්ථීර වශයෙන් දේවල් ගොඩනගන්න යන්න එපා. පැවැත්ම වෙනුවෙන් යම් දේවල් එකතු කරගන්න දියුණු වෙන්න ක්‍රීමා සහිතව. එක් රැස් කරගන්න දේවල් ඒවා අස්පස් කරලා හිත පිරිසුදු කරගන්න. එතකොට හිත පුදුමාකාර සැහැල්ලුවකට පත් වෙනවා. ඒ වගේම තමයි මේ කටින පින්කම ඉතා නිවැරදිවම ඒ බුදුන්ගේ දේශනාවට අනුව ඒ සියල්ල සිද්ධ වුණා. මතයක් තියෙනවා මේ කාලේ පටන් අරන් මෙහිම අවසන් වෙන්න ඕන. ඔය බොරු කතා. මොකද පළවෙනියෙන්ම බුදුන් වහන්සේ දේශනා කරන්නේ වස් ඇස්ස ඕන. ඇස්ස නැතුව කටින පින්කම් තියන්න බෑ. අපි ඒවා චාරිත්‍ර වශයෙන් කරනවා නම් අපිට ඒ වගේ ලැබෙන්නේ පින් නෙවෙයි. ඒ නිසායි මිනිස්සු කොච්චර පින් දහම් කළත් ඒ වගේ තියෙන ආනිසංසයන් නොලැබෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ඒ නිසානේ බුදු පියාණන් වහන්සේ දුර්ලභයි කියලා දේශනා කරන්නේ. ඒ නිසා තමන්ට මේ දේවල් නොලැබෙන්නේ තමන් නිවැරදිව මේ දේවල් නොකළ නිසා. ඒක සාමාන්‍ය ජීවිතය තුළදීත් බලන්නකො. ඔබ ගොවිතැනක් කරනකොටත් නිවැරදිව මේ දේ සිද්ධ කළේ නැතිනම් ඔබට එහි නිසි අස්වැන්න නොලැබී යනවා. ඒක ජීවිතයේ ඕනෑම සංසිද්ධියක ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය දක්වාම ඒ කාරණාව හැම එකකටම පොදුයි. ඒවයි ඒ කාරණායි මුල් කරගෙන ඔබ අතීතයේදී කියවුණු දෙයක් අහලා ඇති අනෝරා මහ වැහි වහිනවා. ඔන්න ඒ වැස්සක් තමයි ඔහුගේ කාලේදී අපිට වැස්සේ. එතකොට අනෝරා මහ වැස්සකින් පස්සේ සිද්ධ කළ නිසා තමයි මේ පින්කම තවත් අපූර්ව එකක් සහ වඩා වටිනා පින්කමක් බවට පත් වෙන්නේ. මොකද අපි දාලා තිබු දින තුලදීම වැස්ස නතර වෙලා ගියා. මේක බොරුයි නම් ඒ පින්කම් දාගෙන අපි කතා කරපුවා ඉන්නවා. ආන්න පුළුවන් අපි තව තැන්වල වලට දැනුම් දීලා තිබුණ පින්කමට එන්න පින්වත් අය දුර බැහැර ඉඳලා දැන් දවස් 3-4කට 5කට එහා පින්කමට දුර ඉඳලා ඇවිල්ලා ඒ හොටෙල් වල නතර වෙලා නිවිලින් සම්බන්ධ වෙච්ච අය මෙතන ඉන්නවා. එයයි දන්නවා මේ සිද්ධිය මොකද වුනේ කියලා. නිසා මේ පින්කමට සම්බන්ධ වෙච්ච සෑම දෙනාම ඇත්තටම පින්වන්තයි. හැබැයි පින්කම තුලදී ඔබ හිත බොහෝම පාරිශුද්ධත්වයෙන් තියාගෙන ඒක මේ මොහොත වෙනකම් පවත්වාගෙන එනවා නම් මේ කඨිනානිසංස ධර්මයන් එකල බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කළ වස්සාලයට සමාන බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද ඒ විදිහටම තමයි මේ පින්කම මම මුල් කරගෙන මේ දේවල් සිද්ධ කළේ. ඒ නිසා ඒකේ අවසාන මොහොත තමයි ඒකේ තියෙන ආනිසංස ධර්මයන් මේ පැහැදිලි කරගෙන යන්නේ. ඒ නිසා ඒක නිවැරදිව සිද්ධ වුණා. ඒ වගේම එතුමත් මේ කරගත් ආනිසංස ධර්මයන් සංසාරේ කිසිම දවසක කරගන්න බැරි ඔච්චර මිල මුදලක් තිබුණත් කරගන්න අමාරු පින්කමක්. මොකද ඒවා ඒ විදිහට කාල නිර්ණයන් තුල බලලා සිද්ධ කරන්න හැමෝටම බෑ. නමුත් අපි ඒක නිවැරදිවම අදාළ කාල සීමාව තුලදී සිද්ධ කළා. ඒ නිසා ඒකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ඔබත් සතුටටපත් වෙන්න. ඒ සතුට තමයි ඉන කියලා හදවතේ පූර්ණය ඇති වෙන්නේ. කර්මයේ වශයෙන් අතීතයට දිව ඇදිලා වර්තමානයේදී විපාක ආරම්භීම සිද්ධ වෙන්නේ. දැන් මම ඒ ගැන පැහැදිලි කිරීමක්
සිද්ධ කළා. ඊට අනතුරුව මම තව කොටසක් පැහැදිලි කරනවා. මේ ලෝකේ ජීවත් වෙන ඔබ මාර්ගඵල නොලබා ඉන්න සියලුම දෙනා මායාවේ වසඟේ තමයි. ඒ කියන්නේ තවත් කෙනෙකුගේ යටතේ පාලනය වෙනවා. බලන්න එහෙම නෙවෙයිද කියලා. ඔබ දවසක් ගත කරපු එකක් මතකයට ගන්න බලන්න. ඒ දවස ඔබ කැමති විදිහටද ගත කළේ? නෑ. ඒ දවස් ගෙවුනේ තවත් කෙනෙක්ට ඕනේ විදිහට. ඔබ ආදහමට ඒ වගේම ඒ ඇතුලේ ඉන්න පුද්ගල චරිත ඒ අය වෙනුවෙන් තමයි ඒ ජීවිතේ ගෙවිලා ගියේ. ඉරිසායේ වසඟයෙන් ගැලවීමට තමයි බුදු පියාණන් වහන්සේ මාර්ගය පැහැදිලි කරලා තියෙන්නේ. ඒක හිතන්න. මාර්ගය පැහැදිලි කරලා දීලා ඒ මාවතේ ඇවිදගෙන යන්න බැහැයි කියලා කියන්නේ උච්චරණම් පවක් Taman තුල ඇද්ද කියලා අදවතින් පොඩ්ඩක් අහලා බලන්න. ඒ මාවතේ ඇවිදගෙන යන අය අදවතින් අහලා බලන්න මම ආපු ගමන තුලදී මම අද බොහෝසේ සතුටටපත් වෙනවා. මා ඇවිද ආවේ නිවැරදි මාවත තුලයි. එතකොට ඒකේ අනිත් පැත්තේ ඉන්න අය හිතන්නේ මා ඇවිද ආවේ වැරදි මාවත තුලයි. වැරදි මාවතක් අවසන් වෙන්නේ ලොකු විපතකින් නිසා යහපතකින් නොවේ. යහපත් මාවතක් අවසන් වෙන්නේ යහපත් වූ අවසානයකින්මයි. යහපත් ගමන ආරම්භ කරන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අසේ බුදු බුද්ධ කියන පිළිවෙලින් අවසන් කරලා නිවන් දකිනවා. නිවන් දැකීමේ තමයි යහපත් මාවතේ අවසානය. නිවන කියලා කියන්නේ පින්වත්නි වෙන කිසිම දෙයකට නෙවෙයි. නිවන කියලා කියන්නේ නිවීමට. ඔබගේ දුක අනගාටුව සතුට මේ හැමදේම තියෙන්නේ කොහෙද? හිතේ. සිතුවිලි වල. සිතුවිලි නිවා ගන්න එක තමයි නිවීම බවට පත් වෙන්නේ. නිවා ගන්නා ලද සිතුවිලි ඇත්තෙක් වේද ඔහු නිවනේ ඇත්තෙක් වන්නේ. එනිසා මරුණන් පස්සේ මිනිස්සුන්ට බොරුවට නිවන් අවබෝධ වගේම Taman කියන වචනවල තේරුම් දැනගෙන කියන්නේ. මිනිස්සු වචන කතා කරනවා තේරුමවත් දන්නේ. මෝඩෙක් වශයෙන් ඉපදුනාට කමක් නැහැ. මෝඩෙක් වශයෙන් මැරෙන්නේ. දුක්පතෙක් වශයෙන් ඉපදුනාට කමක් නැහැ. දුක්පතෙක් විදිහට මැරෙන්නේ. එහෙම වෙනවනම් ඒ මිනිස්සයා ජීවත් වෙලා නැහැ. මොකද පටන් ගත්තේ ඒ විදිහට නම් අවසානයේ තුලත් ඒ විදිහම තියෙනවා නම් ඔබ දෙයක් කරලා නැහැ. ඒවා තේරුම් අරන් ජීවිතය හදාගන්න. මොකද මේ ගත වෙලා යන්නේ තමන් මරණය කියන කාල සීමාව තමයි මේ ගත කරන්නේ. මේ ගත වෙන කාල සීමාව ආයේ නැවත කිසිම විදියකින් ගන්න බෑ. ඔබට බිලියන ගාණක් තිබුණත් මනුස්ස ජීවිතයක් ආයේ මරුණන් පස්සේ ගන්න බෑ. ඒ නිසා මිල කළ නොහැකි දෙයක් තමයි ඔබ ළඟ තියෙන්නේ. ඒක තමයි මනුස්ස ජීවිතය. මේ ලෝකයේ මිල කළ නොහැකි වටිනාම දේ තමයි මනුස්ස ජීවිතය. දෙවියෝ දිව්‍ය ලෝකේ මනුස්සය මරුණන් පස්සේ දිව්‍ය ලෝකේ යන්න හදනවා.
දෙවියන්ගේ දිව්‍ය ලෝකේ මොකක්ද කියලා දන්නවද? මගෙන් ධර්මය අහපු අය දන්නවා. දුරු අය නම් දන්නේ නැහැ. කියන්න බලන්න. මිනිස්යන්ගේ දිව්‍ය ලෝකේ මොකක්ද? දිව්‍ය ලෝක තමයි. යාමයේ තුසිතේ නිර්මාණ පරිනිම්මිතේ කියන ඒ ටික. එතකොට දෙවියන්ගේ දිව්‍ය ලෝකේ මොකද්ද? කියන්න බලන්න. ඒවා මම ඉන්න තැන කතා කරන්න වෙන කාත් එක්කවත් ගිහිල්ලා කතා කරන්න යන්න එපා. ඒ හාමුදුරුවෝ මෙහෙම කිව්වා මෙහෙම කිව්වා ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා කතා කරන්න යන්න එපා. හේතුව බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ දහම මෝඩයන්ට නෙවෙයි. මේ දහම ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි. ඒ නිසා මේ දේශනා කරන්නේ ලෝකයේ විශ්වයේ තියෙන අතිශයම වටිනාම දැනුම් පද්ධතිය. ඒකට අභියෝග කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. තේරුණා? ඒ නිසා ඒ කියන දේවල් වල ගැටලු වගේ තියෙනවා නම් ඒ වහන්න ඒක තමයි මම අර මුලින් සිහිපත් කරේ ප්‍රශ්නයක් ආවොත් ඒක අහන්න. මට නතර කරපු තැනත් මතකයි. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නත් පුළුවන් නැවත එතන ඉඳලම පටන් ගන්නත් පුළුවන්. මොකක්ද එහෙනම් මම අහපු ප්‍රශ්නේ මොකක්ද දැන් ඔබේ පිළිතුර? දෙවියන්ගේ දිව්‍ය ලෝක. ප්‍රශ්නේ මම කිව්වේ මිනිස්සු දිව්‍ය ලෝකේ හැටියට යාමයේ තුසිය නිර්මාණ රතියට යන්න ඒවා දිව්‍ය ලෝක. ඒකට යන්න තමයි මිනිස්සු හදන්නේ. එතකොට දෙවියන්ටත් දිව්‍ය ලෝකයක් තව තියෙනවා. ඊට එහා එකක් තියෙනවා. මිනිස්යන්ටත් ඊට එහා ලෝකයක් තමයි දිව්‍ය ලෝක කියන්නේ. දෙවියන්ටත් ඊට එහා ලෝකයක් තමයි දිව්‍ය ලෝකයක්. තව එයාලට වඩා දිව්‍ය ලෝකයක් තියෙනවා. මහන්නේ ඒ දෙවියන්ගේ අවසානම දෙවිය යන්න කැමතිම උත්සාහ දරන දිව්‍ය ලෝකෙ මොකක්ද කියන්නේ? මනුස්ස ලෝකෙ කියපු අය අනිවාර්යෙන් මගේ ධර්ම දේශනා අහපු අයද නැති අයද? කියන්නේ අහපු අයද නැති අයද? බය නැතුව කතා කරනවා මම බයින්නේ. අපි මේ දන්නේ නැති දෙයක් ගැන කතා කරලා දෙන්නේ නේද? ඔබ දන්නේ නැති දෙයක් මම අවබෝධ කරගත්තු දෙයක් ඔබට දේශනා කරනවා. දෙවියන්ගේ දිව්‍ය ලෝකේ තමයි මනුස්ස ලෝකේ. එහෙනම් ඔබට මේ දේ දැන් ලැබිලා නැද්ද? ලැබිලා තියෙන්නේ. මේ විශ්වයේ තියෙන වටිනාම දේ දැනට ඔබ සතු වෙලා අවසන්. ඒ දුක්ෙන්. ඒක හරියට Tamanට ලැබිච්ච දේ වටිනාකම දන්නේ අර මැණිකයගේ අනාදන්නේ නැහැ. මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම මිනිස්සු දන්නේ නැහැ. දෙවියන්ගේ මහා රජ්ජුරුව සක් දෙවිඳු මනුස්ස ලෝකයේ දිහා බලලා වන්දනා කරනවා. අනේ මට මිනිස්සෙක් කියලා ඉපදින්න ලැබේවා. දෙවියන්ගේ රජ්ජුරුව ප්‍රාර්ථනා කරනවා. එවැනි උතුම් දෙයක් ඔබ ළඟ තියාගෙන මොනවද ඔබ කරන්නේ? ලාමක අප්පිරියා ඉලිකුල් ඒ දේවල් ඔබ බොහෝම උජාරුවෙන් බොහෝම මාන්නේ සිද්ධ කරන මොඩයි නේද?
තමන්ට ලැබුණු වටිනාම දේ දෙවියන් පවා වඳින පුදන දේ ලැබිලා ඒක පාලනය කරගන්න බැහැ. තමන් පාලනය කරගන්න බැරි කෙනා කවුද? බුද්ධ වචනයෙන්ම මම කියන්නේ. සබ්බේ පුතජ්ජනා උන්මත්තක. සබ්බේ පෘතුජ්ජනා උන්මත්තක. උන්මත්තකේ කියලා කියනවා. උන්මත්තකේ කියලා කියන්නේ කාටද? පිස්සෙකුට. මනස විකෘති වුණු පුද්ගලයෙකුට කියන එකල නාමය තමයි උන්මත්තකය කියලා කියන්නේ. දැන් මොටද මාන්නය, මොටද ලොකුකම්? තමන් පිස්සෙක් නම් මෝඩෙක්. මෝඩෙක් නෙවෙයි නම් පිස්සෙක් නෙවෙයි නම් උතුම් මනුස්ස ජීවිතය තුළදී මනුස්ස ගුණධර්මයන් රැකිය යුතුයි. වැඩිහිටියෝ ප්‍රධානියෝ ඒව ඔලුවට ගන්න එපා. අපි ගරු කළ යුත්තේ සුදුසු අයට විතරයි. ඒකෙන් අපි බලන්නේ ගුණධර්මයන් තියෙන අය. හරකෙක් වයසට කියපුවාම පරිණතම උගත් හරකෙක් කියලා කියනවා. ඌ වයසට හරකෙක් විතරයි. වයස වැඩක් නැහැ. ඒක මගේ දේශනා නෙවෙයි. ඒවා බුදු පියාණන් වහන්සේගේ දේශනා. තමන් තුළ ගුණධර්මයන් තිබිය යුතුමයි. සත්තුන් ළඟ ගුණධර්මයන් තියෙනවා නම් ඔය දැන් මහා ලොකුවට කියනවනේ උන් තිරිසන් වහරමේ කියලා සත්තුන්ට බයිනවා ගරහනවා. හැබැයි සත්තු ළඟ තියෙන ගුණධර්මයන් මිනිස්සු වෙච්ච ඒ අය ළඟ නැහැ. මේක වැඩිදුර අවබෝධ කරගන්න ඕන නම් වසල සූත්‍රයේ කියවලා සිංහල තේරුමත් කියව ගන්න. ඒකේ හොඳට පැහැදිලි කරලා තියෙන ওই කාරණා. නිසා හොඳට මතක තියාගන්න ගුණධර්මයන් නැති මනුස්ස ස්වරූපෙන් ඉන්න අය වසලයෝ පමණයි. ඒ අය ජීවත් වෙන එක මහ පොළොවට සබහාදාමට සාපයක්. ඒ සාපය තමයි ගම් වතුරෙන් සමබර කළේ. එහෙම නෙවෙයි. තමන් වතුරට බයේ බේරෙන්න කෑ ගහලා උත්සාහ කරන මිනිස්සු වතුර පාර දිගේ එන මාළු මරණ මොනතරම් අසික්කිත මහත් ක්‍රියාවක්. ඒ සතෙක් ඒ සත්වයේ මිනිස්යා කියන කෙනා සත්වයේක්නේ. මනුසතා අරත් සත්වයේ. එතකොට එයාලගේ ජීවිතය එයාලට අයිති. මොනතරම් දරයිද කියලා බලන්න. එතකොට වැහැපු වස්සේ ඇති වුණු විනාශය තව මදි. ඇති මේවා පොළොව අහස මේ විශ්වය දරාගෙන ඉන්නවා. මේ මිනිස්සු කරන මහා කුහකකම්, මහා මෝඩකම්. ඒවා සිද්ධ කරන්න නම් මනුස්ස ජීවිතයක් ලැබුණ එක අපරාධයක්. මොකද මේ දේවල් සත්තු කරනවානේ. ඒ වුණාට ඔයාලා දැක්කද ඔය සත්තුන්ට ගරහන අය? හොඳට බලන්න. ඒ අය දැන් සාමාන්‍ය මීයේ සර්පේ දැක්ක ගමන් ගුදුරක් කරගන්නවා. නමුත් ඔයාලා දකින්න තියෙව හරියට බැලුවනම් අර වතුර පාරවල යන පොට කෑලි ඒ වගේ පාවෙන නොයෙක් ද්‍රව්‍ය මත ඒ සත්තු එකට ඉන්නවා. ඒ වෙලාවේ ඒ සත්තු කණ්ඩ යන්නේ ඕන් විපත තේරුම් අරන් අනිත් සත්වයාගේ දුක තේරුම් අරන් ඒ වෙලාවේ කරදරේ කරන්න යන්නේ. දැන් හිතාගෙන ඉන්න මොනතරමයන් තියෙන මිනිස්සු මොකද කරන්නේ? තමන් විපතටපත් වෙලා ඉඳීදී ඒ විපතේදී අනිත්
සත්‍යයන් මොකද කරන්නේ? මරලා දාන. එතකොට මිනිස්සුන් ඒ විපත්ෙද්දී මිනිස්සේ කොල්ලකින් ගහලා මරලා දැම්මා. මිනිස්සු කෑ ගහන එහෙම කරන්න එපා. ඒක අසාධාරණයි. එහෙම කරන්න එපා. එතකොට අර සතාගේ අවනනුව විසඳන්නේ කවුද? ගාන විහිළුවට හිතන්න එපා. කවුද ඒවා විසඳන්නේ? ඒවා විසඳන්නේ සබහාදහම. සබහාදහම නඩුවන්නේ. ඒ මනුස්ස ලෝකේ තමයි නඩුවා පුරතල් කරන්නේ. සබහාදහම දෙන්නේ තීරණ විතරයි. ඒ තීරණ වල බරපතලකම හිතා ගන්න පුළුවන්. සබහාදහමට අභියෝග කරන්න බෑ මනුස්සයන්. මනුස්සයත් ඇදලා ඉන්නේ සබහාදහමෙන් කොට එහෙනම් අභියෝග කරන්න පුළුවන්. දැන් ඔය විශේෂයෙන් නැලෙන්නේ. නැලුණා. ඒවා වෙන්නේ නැතුව පවතින්නේ මිනිස්සු ධාර්මික වුණොත් ඒ ව්‍යසන නතර කරගන්න පුළුවන්. මගේ දේශනා නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. ඔබරිනම් මම පුංචි දෙයක් සිහිපත් කරන්න. කල්පනා කරන් එදා විශාලා මහනුවර තුම්බි ඇති වුණාන් පස්සේ මොකද වුනේ? මිනිස්සු හැමතැනම මෙරි මෙරි වැටෙනවා. ඡන්ද කිසිම දෙයක් නැහැ. හැමතැනම ලෙඩ. අවසාන පිහිටට හිටියේ බුදු පියාණන් වහන්සේ. වහන්සේ ශ්‍රී මුඛයෙන් පිරිස් අධ්‍යයනා කරමින් පිරිත්පැන් මුළු නුවරටම පයින් වඩිමින් ඉහළ ඒදී ගලව ගන්නවා. තේරුණා? මිනිස්සුන්ට මේ විපත් වලින් ගැලවෙන්න නම් තමන් ඉස්සෙල්ලා පාරිශුද්ධත්වයට පත් වී යුතුම වෙනවා. සබහාදහම දන්නවා මිනිස්සු ළඟ මිනිස්සු රඟපානවා. මිනිස්සු ඉස්සරහා හිත ඇතුළ කුහක එළියට පෙන්නනවා බොහොම හොඳ කරුණාවන්ත කෙනෙක් කියලා. සබහාදහම දන්නවා මුගේ ඇතුලේ වැඩ කරන්නේ මොකක්ද කියලා. එතකොට තමයි විපාකේ ආරම්භය. මම මුලින් සිහිපත් කරන්නේ තමන්ගේ හදවතේ ඇතිවෙන සිතුවිලි තමයි තමන්ට ක්‍රියාවට නැංවෙන්නේ. තමන් ළඟ තියෙන දේවල් තමයි තමන් දෙන්නේ, පිට කරන්නේ. තමන් ළඟ තියෙන දේවල්. තමන්ගේ හදවතේ තියෙන උණු හිත තමයි ওই ජරා වැඩවලට පාවිච්චි කරන්නේ. ජරා වැඩ, බලු වැඩ කර කර ඉඳලා හැරිලා යන්න සිද්ධ වෙනවා. අපි හැමෝටම ධර්මයේ දේශනා කරන මට. ඒ වගේම මේ උතුම් ධර්මයේ දේශනා කළ ලෞතර බුදු පියාණන් වහන්සේට මේ වියෝවීමේ තත්වයට අත්විඳ වුණා. උන්වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති මාද ඔබද. ඒ ගැන අය අර්ථ කතන කරන්න කතා කරන්න යන්න එපා. ඒ නිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මෙලවත් පරලොවත් දිනු තැනැත්තා පමණයි. ඒ දිනන කෙනා මධ්‍යම ප්‍රතිපදාවක ගමන් කරන බව බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඔයාලා හිතේ තියාගෙන ඉන්න අත්හැරීම කියන එක නම් නෙවෙයි. ඒක බොරුවක්. මොකද අපි මේ නඩත්තු කරන්නේ ආධ්‍යාත්මයක් භෞතිකයක් කියන දෙක. අත්හරිනවා කියලා තමන් කන්නේ නැතුව හිටියොත් ශරීරය මොකද වෙන්නේ? ලෙඩ වෙලා හැරිලා යනවා. එහෙනම් භෞතිකයේ පෝෂණය කරන්න ඕනි කොටස් එකතු කරගන්න විදියක්, ආධ්‍යාත්මයේ සුවපත් කළ ශක්තිමත් කරගන්න විදියක් බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා. ආධ්‍යාත්මයක් භෞතිකයක් එක සමබර කරගෙන මැද්දෙන් ගමන් කරන කෙනා තමයි මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කරන උතුමෙක් බවට පත් වෙන්නේ.
ඇතුව තම තමන් හිතන බොරු මාන්න තියාගෙන ඉන්න අය නෙවෙයි. එහෙම ඉන්න අය පිස්සෝ, උම්මත්තකයෝ, වසලයෝ. මගේ තිසරන්නේ වා මම බයිනවා කියලා හිතා. ඔය බුදුරජාණන් වහන්සේගේ තියෙන දේශන. ඔබ ඉඳගත් සත්‍ය අහන්න නම් මා විසින් ප්‍රකාශයට පත් කරන්නේ සත්‍ය පමණයි. මේ දේශනා කරන කිසි දෙයක් කිසිම කලෙක බොරුවක් වෙන්නේ නැහැ. මේ දේශනා කරපු සියල්ල එසේ ඒ පරිද්දෙන් සදා කල්ම පවතිනවා. හේතුව බුදුන් වහන්සේ දේශනා කළ මා විසින් අවබෝධ කරගත් ඔබට තේරෙන ලෙසින් පැහැදිලි කිරීමේ ධර්ම විග්‍රහය තමයි මේ සිද්ධ කරන්නේ. ඔබට තේරෙන ලෙසින්. ඒ නිසා පින්වත්නි ජීවිතය වෙනස් කරගන්න. වෙනස් කරගෙන බලන්නකො හදවත සම්පූර්ණයෙන්ම යහපත් කෙනෙක් බවට පත් කරගන්න. ඒ යහපත් කෙනෙක් බවට පත් කරගත්තාම Tamanට හරියනවා. ස්වාමීන් වහන්සේ කියන විදිහට ඉතින් අපි එහෙමින් නිගමන සමාජයෙන් එහෙම නැති වෙනවා කියන එක තියෙනවනේ. ඒක තමයි කියන්නේ භෞතිකයක් ආධ්‍යාත්මයක්. ආධ්‍යාත්මය කියන්නේ සිතුවිලි වල ප්‍රධාන ශක්තිය එකකය. භෞතිකය කියලා කියන්නේ ඔළුවක් Tamanට තියෙනවනේ. නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මංගල කාරණා 36ක්. ජීවයි යුතු කරුණු 6ක්. මේ කාරණා සිද්ධ කරන කිසිම කෙනෙක් මරණින් මතු මේ ආත්මයේදී දුක්ඛිත තත්ත්වයන් වලට පත් වෙන්නේ නැහැ කියලා. ඒවා සිද්ධ නොකර ගැනීම තමයි තමන්ගේ තියෙන අඩුපාඩු. නැතුව බුද්ධ දේශනාවල අඩුපාඩු නෙවෙයි. ඒවා කියලා දීලා තියෙනවා තමන් ඒවා දේවල් සිද්ධ කරන්නේ නැහැ. තමන් හොඳ අය අසුරු කරනවා නම් තමන්ගේ ජීවිතය යහපත් එකක් බවට පත් වෙනවා. තමන් අසුරු කරන්නේ උගත්, වියත්, ප්‍රඥාවන්ත අය නම් තමන්ගේ ජීවිතේ තමන්ගේ මනසත් උගත්, වියත්, ප්‍රඥාවන්ත තත්වයට පත් වෙනවා. තමන් ඇසුරු කරන්නේ මෝඩ, අසික්කිත සිතුවිලි තියෙන චරිතන. තමනුත් අසික්කිත සිතුවිලි ඇති මෝඩ පුද්ගලයෙක් බවට පත් වෙනවා. උපමාව ගිරාපෝතක ජාතකය. ඒ වගේම ප්‍රධාන කාරණාවල තියෙන එක කොටසක් මංගල කාරණාව. ඒ අසේවනාච බාලාණන් කියන ගාථාවේ සඳහන් වෙන්නේ. ඇසුරට යහපත් අය ඇසුරු කළොත් අපේ ජීවිත යහපත් එකක් බවට පත් වෙනවා. කුහක මිනිස්සු ඇසුරු කරොත් තමන්ගේ ජීවිතයත් කුහක එකක් බවට පත් වෙනවා. තමන්ට තියෙන්න ඕනේ ඍජු ගමනක්. වසල මිනිස්සු වසලයන් හැටියටත් සත්පුරුෂයන් හැටියටත් දකින්න පුළුවන් නුවණක් Taman තුළ තියෙන්න ඕන. එහෙම දකින්න බැරි Tamanගේ හදවත අසික්කිත සිතුවිලි තියෙනවා නම් අසික්කිත සිතුවිලි වලින් තමයි යා දකින්නේ. මොකද සිතුවිලි තියෙන විදිහට තමයි එයා ඒක දකින්නේ. එනිසා මේ පින්කම කළ එතුමියක් එතුමත් නැතිනම් එම මැතිනියක් එම මැතිතුමා ඇතුළු ඒ පින්වන්ත පවුල ඒකරාශී කරගෙන මේ සිද්ධ කළ පින්කම මහානුභාව පින්කමක් හැටියට මම ප්‍රකාශයට පත් කරනවා. වාසියක් ලැබුණ නිසා හාමුදුරුවෝ කියනවා කියලා හිතයි. මං ගැන දන්න අය දන්නවා මගේ දේශනා සිද්ධ කරන්නේ කොහොමද කියලා. මාගේ ජීවිතය තුළදී අම්මා තාත්තා වැරදි නම් වැරදි තමයි. මගේ තරහකාරයෙක් හරි නම් ඒක හරි තමයි. ඒක තමයි මගේ
නිර්ණය. ඒක තමයි බුදුන් වහන්සේ අපට අනුදැන වදාළේ. සුදුස්සාට සුදුසු තැන දිය යුතුමයි. සුදුස්සාට සුදුසු තැන් නොලැබීම තුළදී තමයි හැමෝටම විපත් ආපත් ආබාධ සිද්ධ වෙන්නේ. සුදුසුයි නම් තමන්ට වඩා ඔහු ඒ සුදුසුකමට ඒ දේ දෙන්නේ. ඔබත් සුදුසුයි නම් ඔබටත් ඒ සුදුසුකම සබහාදහම තුලින් ලැබෙනවා. බොරුවට සුදුසු හැටියට සමාජගත වෙන්න යන්න එපා. ඒකෙන් තමන්ටත් අනර්ථයක් සිද්ධ වෙන්නේ අන් අයටත් අනර්ථයක් සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේ මෙලව ජීවිතයේ දුකක් බවට පත් වෙනවාමයි. මරණින් මතු එහෙම වෙනවාමයි. අත්දැකීමෙන් දන්නව ඇතිනේ. ගේම් ගහලා පච වැඩ කරලා මම ඔයාලගේ වචන වලින් කියන්නේ එහෙම කරපු දේවල් අවසානයේ කොහොමද විසඳුනේ? දුකක් හැටියේද සතුටක් හැටියේද? දුක හැටියටම ගියා. සතුට හැටියටම ගියා. ඒ නිසා තමන්ගේ හදවත සුද්ධ කරගන්න, හදවත සනසගන්න. සනසගත්තාම තමන්ගේ සිතුවිලි හරිම සුන්දරයි. එයාට ගහක් කොළක් දැක්කත් හිත නිවිලා යනවා. අන්න ඒ තත්ත්වය හදාගන්න. මේ මොහොතට මම ගාථාවක් කියලා දෙවියන්ට පවා ආරාධනා කළා. දේවතා ආරාධනාව සිද්ධ කළා. නිසා ඒ අයටත් නොපෙනෙන ඒ අයට පෙනෙන ඔබටත් තමයි ධර්ම දේශනාව මෙලෙස මේ සිද්ධ කරගෙන යන්නේ. ඔයාලට ටිකක් ඉන්න පුළුවන් මොකද දැන් හැමෝම කාලා ඉන්නේ. බුද්ධ දේශනාවට අනුව කුසගින්නේ නොතිය කුස පිර වූ පසු ධර්ම දේශනා සිදු කරන ලෙස බුදු මුවින් අපට අනුදැන වදාළ වදන. එයට ඒ පරිද්දෙන් මේ කාරණාවන් සිද්ධ වුණා. අඥානයන් මේක අඩුළු වුණුකම් කියාවේ ඒ කියන අය මා ඉදිරියට පැමිණලා කියන්න ඕන. එතකොට මම මේක පැහැදිලි කරලා දෙන්න. තැන් වල ආරෙන්නේ කුතු ගන්න යන්න එපා. මොකද එහෙම කරන්නේ ඥානෙ නැති අය. ඥානවන්ත නම් ගැටලුව තියෙනවා නම් කියන දේ වැරදි නම් එතන ඉන්න ඕනෑම කෙනෙක් කියන්න වහන්සේ දේශනා කර මෙන්න මේ ටික වැරදි. එහෙම කවුරු හරි ඉඳගෙන එහෙමක්වත් අහන්න. වැරද්දක් අල්ලගන්න. ඊට පස්සෙලා කියන්නේ මෙන්න මේ දේ වැරදි. එහෙම හරි මේ ධර්මය ඔළුවට එකතු කරගන්න. මොකද මරණය කියන එක ලැබුණාන් පස්සේ ඔය කතන්දර සියල්ලම අවසන්. හැම දෙම තමන් ආදරය කරන, තමන් ආදරයෙන් රැකගන්න සියලු දේවල් අතහැරලා යන්න සිද්ධ වෙන දවසක් එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවා. ඒ මොහොතට අපි සූදානම් විය යුතු නැද්ද? සූදානම් විය යුතුයි. මොකද මනුස්ස ජීවිතයක් ලැබිලා ඉන්න ඔබ මේ ලෝකයට පැමිණියේ ගුණ ධර්මයන් පූර්ණය කර ඉන්දහමින් ප්‍රඥාවෙන් ආධ්‍යාත්මයේ දියුණුව පිණිස මාර්ගඵල අවබෝධයේ පිණිස විතරයි. හැබැයි කරන්නේ ඊට අල්ලෑ තියෙන දේවල්. එතකොට මරණයෙන් පස්සේ තම තමන් හිතලා බලන්න තම තමන් කොතනකද ඒ කර්මය රැස් කරගන්න. මොකද තමන් එකතු කරගන්න ධනය තමයි තමන් විය පැහැදම් කරන්නේ. තම තමන් එකතු කරගන්න හොඳ නරක තමයි තම තමන් ගෙවා දාන්න.
ඒ නිසා නොපෙනෙන පැත්ත හදලා දෙන්නේ පින්දහම් වලින්. පෙනෙන පැත්තේ කොටසක් හදලා දෙන්නේ පින්දහම් වලින්. ඒ නිසා පින්දහමුත් ගුණධර්මයනුත් අවශ්‍ය කරනවා මේ ගමන අවසන් කරන්න. නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කරන්නේ නේද? පාරමිතා 10ක් එකතු වෙන්නේ එහෙම නැත්තම් නිසා ඒ ගුණධර්මයන් පූර්ණේ කරන්න කා වෙනුවෙන්ද තමන් වෙනුවෙන්. දරුවන්ට කළත් දරුවෝ අතාරින්න වෙන කාලයක් එනවා. බිරිඳට කරත් බිරිඳ අතාරින්න වෙන කාලයක් එනවා. ස්වාමියාට කළත් ස්වාමියා අතාරින්න වෙන කාලයක් එනවා. නෑදෑයන්ට කළත් ඔවුන් අතාරින්නට කාලයක් එනවාමයි. අත්තාහි අත්ත නෝනාති පුතෝ පුත්තා පුතෝ දන. තමාට පිහිට තමා පමණ. ඒ නිසා තමන්ට ආදරේ කරුණාව දක්වා ගන්න. ඒ දේවල් සිත කරගෙන ධාර්මික ජීවිතයකට එළඹෙන්න මධ්‍යම ප්‍රතිපදාව සිදු කරගෙන කරහැට දිවැදෙන. දිවැදෙන ජීවිතේ ඔබ මතක් කරන්නේ අතීතයේ වෙච්ච දේවල්. නිකන් ඉන්නකොට බලන්න. එතකොට මේ වගේ සත්පුරුෂ දේවල් සිද්ධ කළාම යම් දවසක ඔබට මේ දේවල් මතක් වෙද්දී ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ දේශනාව අවසන් කරන්න කලින් මට බුදු පියාණන් වහන්සේ කාලේ ජීවමාන වැඩ හිටපු කාලේ වෙච්ච එක සිද්ධියක් මම මතක් කරන්නම්. අනේ පිරි සිටුතුමා මහා විශාල දානයක් දෙන්න පටන් ගන්නවා. මේ දානෙ දෙනකොට මහා වැස්සක් වහිනවා. තමන්ගේ තියෙන ධනය එන්න දන් දීලා නැති වෙනවා. නෑදෑයෝ මිත්‍රයෝ මේ ඇවිල්ලා කියන දන් දෙන එක නතර කරන්න. ඔබට කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඔබ හිඟන්නේ වෙයි. ඔබ පාරට වැටි. ඕක නතර කරන්න. නමුත් අනේ පිටි සිටුතුමා හිතට ධෛර්යය අරගෙන බුදු පියාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව වෙනස් නොකර පවත්වා ගන්නවා. කොහොමද පවත්වා ගන්නේ? මට කිසි දෙයක් නොලැබිලා ගියත් සියල්ල අහිමි වී ගියත් මා මේ ධන් දෙන එක කිසි දවසක නතර කරන්නේ නෑ කියලා හිතනවා. යනකොට අවසානයේ ඉතුරු වෙන්නේ සාමාන්‍යයෙන් අඩුම මුදලට විකිනෙන කරවල හොතකුයි අඩුම මුදලට තියෙන ආල් වත් බවට පත් කරගෙන කන්න විතරයි. ඒකත් දන් දෙනවා. එයාට ඉන්නවා ඉස්ස දේවතාවක්. එයා ඇවිල්ලා කියනවා ඔබ ඔය ටිකවත් ඉතුරු නොකරගත්තොත් ඔබට කුසගින්නේ මියදෙන්න සිද්ධ වෙනවා. මෙයා හිත වෙනස් කරගන්නේ නැහැ. ඒකේ වෙන ආශ්චර්යය කියන්නේ අවසානයේදී ඒ පින්කම නිවැරදිවම සිද්ධ කළ නිසා කර්මයේ විපාක දීම ආරම්භනවා. මොකද්ද වෙන්නේ? තමන්ගේ පරම්පරාවේ මියදුණු අය අංගලා තිබුණු නිධානයක් ගැන මෙයාට කියනවා අර නොපෙනෙන පිරිස. ඊට පස්සේ ඒ දේ ගත්තා අරගෙන මේ දේවල් නැවත
කළා. ඒක බොරුයි වගේ දෙයක්. ඔබ ජීවිතේ ඉගෙන ගන්න එක කොතරම් අමාරුයිද කියන එක හොඳට ඉගෙනගත්තු කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් දන්නවා. හැබැයි ඒක කොතරම් අමාරු වුණත් ඒ දුක ඉවසාගෙන අදාළ සීමාව පහු වෙන තුරු ඒ ගමන යනවනම් අවසාන ප්‍රතිඵලය කොහොමද? තමන් ගොවිතැන් කරන එක කන්න බොන්න නැතුව හරි බඩගින්නේ වතුර උගුරක් දීලා හරි හරියට ගොළොත් අවසානේ කොහොමද? මිනිස්සු යම් දෙයක් අවසන් වෙනකන් සිදු කරන්නේ නැහැ. මගදී ඒ දේ අතාරින. ඊට පස්සේ දොස් පවරනවා අන්නයි. වැරද්ද තියෙන්නේ කාද? තමන්ට දරාගෙන යන්න බැරි දුර්වලකම තියෙන්නේ තමන් තුළ. ඒ නිසා තමන් පටන් ගන්න ඕනෑම දෙයක් අවසන් වන තුරු සිද්ධ කරන්න. ඒ අවසාන ප්‍රතිඵලය ඔබව පුදුමයට පත් කරනවාමයි. කරලා බලන්න. පින්කම් වල තමන් හිතන විදිහට ආනිසංස ධර්මයන් තමන්ට ලැබෙන්නේ නැත්තේ තමන්ගේ හදවතින් ඒක සම්පූර්ණයෙන්ම නොකළ නිසා. එහෙම නැතුව පින්කමේ තියෙන බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන අඩුවක් නෙවෙයි. මම මගේ අත්දැකීමෙන්ම ඒ දේ දැනගෙන අවබෝධ කරගත්තු නිසා තමයි මේ බය නැතුව මේ දේශනාව සිද්ධ කළන්නේ. කරන්න. මෙතන පොඩි පිරිසක් අහගෙන හිටියට මේ දේශනාව ලෝකයේ පුරා තව ටික කාලයකින් මේ දේශනාව යනවා. ඒ නිසා අවබෝධ කරගන්න ජීවිතේ කියන එක ලස්සනට ගෙවන්න. හැම ජීවිතයකටම අමාරු කාලයක් එනවාමයි. ඒ වගේම හොඳ කාලයකුත් එනවා. හේමන්ත ගිම්මාන අස්සාන. ඊරතු විපර්යාසයේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ නැවත සුන්දර දෙයක් සිද්ධ වෙන්නේ. තමන්ගේ ජීවිතේ අමාරු තැන් එන්නේ ඊට වඩා සුන්දර දේවල් අපිට ලැබෙන්නේ. ස්වභාවම බලනවා. මෙයා මේක ඇත්තටමද කරන්නේ නැත්නම් බොරුවටද කරන්නේ? ඊට පස්සේ අවසාන ප්‍රතිඵලය ඕ මහන්සි වුණාට වඩා දසදහසක් වැඩි කරලා ඔහුට ඒ දේ ලබලා දෙනවා. ඒ නිසා උත්සාහයේ කිසි දවසක අතහරින්නට එපා. තමන්ට තමන් දැඩිව විශ්වාස කරගන්න. තමන්ම විශ්වාස කරගන්න. බුදු පියාණන් වහන්සේ විශ්වාස කරන්න. ධර්මයේ විශ්වාස කරන්න. ආර්ය සංගරුවන විශ්වාස කරන්න. අනිත් ආමුදුරු ගැන මම කියන්නේ නැහැ. එයයි මට වැඩකුත් නැහැ. සිවුරු දාගත්තාට හැමෝම වික්ෂූන් නොවේ. සුදු ඇඳාට හැමෝම හොඳ මිනිස්සු නෙවෙයි. පින් තියන අයට පින්වන්ත අය මුණ ගැහෙනවා. පෞකාරයන්ට පෞකාරයෝ මුණ ගැහෙනවා. එයයි ලෝයේ සදාතනික සත්‍ය බවට පත් වෙන්නේ. අපි මේ ආලාත්‍රය තුල ගමන් කරනවා. මේක කිසිම කෙනෙකුට නතර වෙන්න බෑ. අද කවුරු හරි මැරුණොත් මේ ලෝකේ නතර වෙන්නේ නැහැ. ඒක ඉදිරියට යනවා. ඒ නිසා කාලය තුල ගමන් කරන්න අවබෝධය. දැන් එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන්නට යන්න. දැන් ඔබට පුළුවන් මෙතන ඉන්න ඕනෑම කෙනෙකුට ධර්මයේ ගැන ඕනෑම ප්‍රශ්නයක් අහන්න. දැන් අහන්න පුළුවන්. කියනවා.
මට ඉන්න විදිහ. ආලෝ කොහොට හරි හේත් වෙලා හත් මේ හරි කෙරෙක් ඉන්න. ඈ? නැද්ද? මේ වහන්සේ මේ කැපකිරීම මොකටද? ඔබ වෙනුවෙන්. ඒකෙන් ප්‍රයෝජන ගන්න. නැතුව මගේ තියෙන දැනුම, මගේ තියෙන ප්‍රඥාව මේ විදහා පාන්න යනවා නෙවෙයි. ඔබ දුකින් සම්පූර්ණයෙන්ම මුදවා ගන්න තමයි මේ හදන්නේ. ඒකනේ අපිට දන් දෙන්නේ සිව්පස්යෙන් උපස්ථාන කරන්නේ. අපි ගිහිය උන් පන්සල් ඇදලා තියෙන විදිහ. පන්සල් ඇදෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද පන්සල් ඇදෙන්නේ? මිනිස්සු කතා වෙනවා ඇත්තට ගිහිය අය ඇත්තටම අපි ගිහි මිනිස්සු අපි මේ ලෞකික දේවල් වෙනුවෙන් මහන්සි වෙනවා රැය දවල්ට අපිට ධනෙ හොයන්න ඕනේ. ඔය ඇස්සේ දහම හොයන්න ගියොත් අද අපි කාලා ඉවරයි. හිතන්න දවසක් කුලිය වැඩ කරන කෙනා ධර්මයේ හොයන්න ගියොත් අන්නේ මොනවද? ඒ නිසා ගිහි අය ධනෙ රැස් කළ යුතුයි. රැස් කරන්න කාලය යන නිසා යාලා කල්පනා කරනවා මහාන වෙලා ඉන්න උතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා නිතර ධර්මය සොයන නිසා උන්වහන්සේ කෙනෙකුට අපි උපස්ථාන කළොත් උන්වහන්සේට අවශ්‍ය කරන සිව්පසය අපි සැලසුවොත් උන්වහන්සේට මේ දේවල් හොයාගෙන කොහෙවත් යන්න ඕනි කරන්නේ නැහැ. උන්වහන්සේට තියෙන්නේ ධර්මඥානය ලබාගෙන අපි මුණ ගැහෙන සෑම අවස්ථාවකදී අපිට උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ කියලා දෙන්න. මම අවබෝධ කරගත්තු දේ තමයි ඔබට ඔය පැහැදිලි කරලා දෙන්නේ. අහන්න නැතුව ඉන්න ඉතින් මට කරන්න දෙයක් නැහැ. මගේ කාර්යය මම නිවැරදිව සිදු කරනවා. ඔබේ කාර්යය ඔබ හිතලා බලන්න. හිත කරනවාද නැද්ද? අර ඉස්සලා කිව්ව මතක් කරගන්න. භාගයට වැඩ කරොත් භාග ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඒ නිසා එහෙනම් අවසන් කරන්නද? ඈ? ඒක තමයි Tamanට පුණ්‍ය ශක්තියෙන් තියෙනවා නම් සබාදාම අපිට දෙයක් කරන්න දෙයක් කියලා දෙන්න. හැදෙන්න, තේරුම් ගන්න. දැන් ව්‍යසනේ උනක් දකින්නකො. මිනිස්සු වැටට කොච්චර මරා ගන්නවද? වැට සුද්ධ කරන්න යන්න බෑ. ඈ ගහගෙන ඉන්නේ. අයියන්නේ නෑ. තේරුණා? මේ හැමදේම අපිට දාලා යන්න වෙනවා. අපේ මේ ශරීරය අපි මේ හදලා තියෙන දේවල් ඔබ ආදරය කරන දරුවෝ බිරිඳ ස්වාමියා මේ හැම දේම දාලා යන්න සිද්ධ වෙනවා. දාලා යන බව ඇතෑරෙන බව හිතලා වැඩ කළොත් සතුටින් ඉන්න ලෝක අතාරින් නැතිකම හිතේ තියාගෙන හිටියොත් ප්‍රේතෙක් බවට පත් වෙන එක පමණයි සිද්ධ වෙන්නේ. දැඩි ලෙස දේවල් වලට ඇලුම් කරන කෙනා බැඳෙනවා.
බැඳෙන තරමටම දැන් ගැටයක් ගහන තරමටම ලියන්න එක අමාරුයිද ලේසියිද? ගැටේ තද වෙන්න ඒක ලියන්න තියෙන අමාරුව වැඩි වෙනවා. බැඳෙන්න වැඩි වෙන්න දුක වැඩි. ප්‍රේමය නිසා විවාහ වුණා, විවාහය තුලදී කොච්චර දුකද? දරුවෝ නිසා බැඳුණා, දරුවෝ නිසා කොච්චර දුකද? එළියට දාන්නේ නැති වුණාට අදවත ඇතුලේ මේ දුක තියෙනවා. එතකොට බැඳීම දුකක් බව තේරුම් අරන් යුතුයකම් ටික කරලා සාමකාමී ජීවිතයකට හිත හදාගන්න. කොච්චර බැඳුණා, කොච්චර අයිති කරගන්න උත්සාහ කළත් අවසානයේදී සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ටික ගන්න ඔබන් ආදරය කරන අය, තමන් ආදරය කරන අනිත් කෙනා වෙන කෙනෙකුට ආදරයෙන් ලං වෙනවට කැමති නැහැ. අරහා. ඇයි? මට නැති වෙයි කියලා. ඒ වගේම තමයි අනිත් කෙනා. ඕක තේරුම් නොගත්තොත් එතන රණ්ඩුවක්. ඔබ කරන්නේ ආදරය කරනවා කියලා මොකක්ද? තමන්ගේ අවශ්‍යතාවයන් සිද්ධ කරගන්න එක නෙවෙයි. අනිත් කෙනත් ජීවේ එයත් ඒකම තමයි කරන්නේ. අවදාවක්වත් අකුඩු පැටව එළින් රේඛාවක් තුල ඉදිරියට ගමන් කරන්නේ නැහැ. අවිද්‍යාවෙන් හටගත්තු මිනිස්සු අවිද්‍යාව අන්ධකාරයේ තුලම ඉන්නවා. ඒ නිසා ඒවා හදන්න, ඒවා සම්බන්ධ කරන උත්සාහය තුලදී ඔබ තවත් දුකටපත් වෙනවා පමණයි. බුරුද ඇත්ත. ඒ නිසා තමන්ට වාසි සහගත දේවල් එකතු කරගන්නවා වගේම තමයි අනිත් අය. ඔය බලන්න කොයි කතා ඇතුලේ යුතුයකම් ටික වුණ නැත්නම් අයින් කරන්නේ නැද්ද? බිරිඳ කෑම වේලා දුන්න නැත්නම් තරහක් ඇති වෙන්නේ නැද්ද? ස්වාමියා මුදල් හම්බ කරලා ගෙදරට දුන්න නැත්නම් බිරිඳ ස්වාමියාට තරහ ගන්න නැද්ද? තේරෙනවද මේ කාරණා? ඒ නිසා බැඳීම් කියලා කියන්නේ ඒවා පවතින යුතුයකම් මත පමණයි. යුතුයකම් නොකර කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඔබට ඒ දේවල් අවංකවම ලැබෙන්න නම් ඔබත් ඒ දේවල් අවංකයෙන්ම සිද්ධ කරන්න. තමන් ආත්මාර්ථකාමී කෙනෙක් කියලා පරාර්ථකාමී දෙයක් ඉල්ලන්න එපා. එහෙම වෙන්නේ නැහැ. තමනුත් පරාර්ථකාමී වෙලා අනිත් අයත් පරාර්ථකාමී වුණාම මේ දෙක සමානයි. තමන් ආත්මාර්ථකාමී වෙලා අනිත් කෙනා පරාර්ථකාමී වුණොත් ඒක ධනයි ඍණයි වගේ. තේරුණා නේද මේ සංසිද්ධි ගැලපෙන විදිහ? ඒවා ගැලපෙන්නේ ඒ සමාන රේඛා තුල දිව්වොත් අපමණ ඕක තමයි විශ්වයේ තියෙන පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රභවය. ඒ දේවල් ඒ අයට සම්බන්ධ වෙන. ඒ දේවල් වලට සම්බන්ධ වෙන. මගේ ධර්ම දේශනාවල සිහිපත් කරන දෙයක් තමයි වතුර එකතු වෙන්නේ වතුරට. වැලි එකතු වෙන්නේ වැලි වලට. රොඩු එකතු වෙන්නේ රොඩු වලට. සත්පුරුෂය එකතු වෙන්නේ සත්පුරුෂයන්ට. අසත්පුරුෂය එකතු වෙන්නේ සත්පුරුෂයන්. ඕක තමයි පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත. ජීවිතේ සතුටින් ඉන්න නම් තමන් පරාර්ථකාමී කෙනෙක් වෙන්න කරලා බලන්න. ඊතර දුකක් තියෙනවා වෙනස් කරගන්න පුළුවන්. තමන්ට වෙනස් කරගන්න ඕන නම් එකමුතුකම කරුණාව දයාව ආදරය ලබා ගන්න ඕන නම් කරන්න තියෙන එකම දේ තමන් පරාර්ථකාමී කෙනෙක් බවට පත් වෙන එක
විතරයි. කරලා බලන්න. ඊට පස්සේ මට ඇවිල්ලා කියන්න මං එහෙම කරා මට ඒ දේ ලැබුණේ නැහැ කියලා. කිසි කෙනෙකුට ඇවිල්ලා කියන්න වෙන්නේ නැහැ. විවරදී ඔබ ඒක සිද්ධ කරන්න. එතකොට ඔබට ඒ දේවල් ලැබෙනවා. එහෙම නොකර කිසිම දවසක අර දේවල් නම් ලැබෙන්නේ නැහැ. මොකද මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන දෙයක් සිද්ධ වෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒකට ওই දේ අදාළයි. එහෙනම් දැන් ආය ප්‍රශ්න නැහැ නේද? අවසන් කරනවා. හොඳයි මේ පින්කම පුරාවටම විශාල වූ පින් රාශියක් සිද්ධ කරලා මේ අවසන් වෙන මොහොත. දැන් පුළුවන් මේ පින්කමට ප්‍රධාන වෙච්ච මට බාර දුන්නු ඒ දරුවා එතනින් පිටලා ගිහිල්ලා අර චීවරය හැමෝටම අතගස්සලා එතනට ගෙනල්ලා දෙන්න. එතකම් මම මේ පින් සිද්ධ කිරීම සිද්ධ කරගෙන යන්න. මේ පින්කම සඳහා වචනයෙන් හරි උදව් උපකාර කළ ඒ සෑම දිනාටම වචනයෙන් හරි අවඩක් සිද්ධ කළ මේ සෑම දිනාමත් මේ මොහොතේදී සිහිපත් කරනවා. මේ පින්කමෙන් ලබාගත්තා වූ ආනිසංස ධර්මයන් මේ ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරවනු ලබන්නා වූ විෂ්ණු සමන් කතරගම විභීෂණ අයනායක කියන්නා වූ සමන් දෙවියන් ඇතුළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවිවරුන් උදෙසා මෙපින් අනුමෝදනා වනු ලබත්වා. ඒ අනුමෝදනාව තුළින් ඔවුන්ගේ ප්‍රඥාව දිනු වෙත්තා. ප්‍රඥාව දිනු වීම තුළින් නිවන් මඟ ඇවිද යාම උදෙසා මෙපින් පාරමී දහමක් බවටම පත් වේවා කියලා සාදු සිතින් ආරාධනා කරා. ඒ වගේම සංසාරයේ නොයෙක් බැඳීම් බන්ධනයන් මුල් කරගෙන මියගොසින් පින් බලාපොරොත්තු වෙන සෑම දිනාටම තම තමන්ගේ සිහිතින් වුණු පින්කමක් සේහින් මෙපින් අනුමෝදන් වනු ලබත්වා. ඒ අනුමෝදන් වීම තුළින් ඔවුන්ගේ ප්‍රඥාව දියුණු වෙත්වා. ප්‍රඥාව දියුණු වීම තුළින් නිවන් මඟ ඇවිද යාම උදෙසා මෙපින් පාරමී දහමක් බවටම පත් වේවා කියලා සාදු සිතින් ආරාධනා කරා. ඒ වගේම මේ පින්කම සඳහා වචනයෙන් හරි සිතුවිල්ලෙන් හරි උදව් උපකාර කළ සෑම දිනාටම මෙපින් අනුමෝදන් වනු ලබත්වා. ඒ වෙනුවෙන් නවට පිණිස සිතුවිල්ලක් හෝ වචනයක් හෝ පාවිච්චි කළ කෙනෙක් වේ නම් ඒ අයටත් මෙපින් අනුමෝදන් වනු ලබත්වා. ඒ යහපත් සිතුවිලි ඇත්තන්ගේ සිත තුළ නැවත නැවතත් යහපත් සිතුවිලි ඇතිවීම උදෙසා අයහපත් සිතුවිලි ඇත්තන්ගේ සිත තුළ අයහපත් සිතුවිලි නතර වී යහපත් සිතුවිලි ඇතිවීම උදෙසා මෙපින් හේතුවක් වේවා. මේ පින්කම කරන්න මූලික වුණු ආදරණීයම මැතිණියක් එම මැතිතුමා ඇතුළු එම පවුලේ සෑම දෙනා ඒ වගේම මේ පින්කමට තරුණ ළමයි සම්බන්ධ වුණා. ඒ අය තමන්ගේ වැඩ දාලා දුර ඉඳලා මේ පින්කමට සම්බන්ධ වුණේ. ඒ සෑම නම් වශයෙන් මම සිහිපත් කරන්න යන්නේ ඒ සෑම දිනාටම මේ පින්කම ඉවරදීම පින්කමක් ඒක එලෙසින්ම සිද්ධ වුණා. ඒකට සාක්ෂි දරනවා මේ විශ්වයේ තුල සිද්ධ වෙච්ච සිද්ධාමය. ඒ හොඳටම ඇති සාක්ෂියක් වශයෙන්. එනිසා ධාර්මිකව උක්මහන්සි වෙලා එකතු කරගත් සල්ලි තමයි මේ මැතිතුමත් එම මැතිණියත් මේ පින්කමට යෙදෙව්වේ. නොයෙක් අපහසු තැන් සමහරක් තැන්වල ආවත් මාත් එක්කන් කතා කරනකොට මම දන්නවා ඒක කොහොමද සිද්ධ වුනේ කියලා. ඒ අය මහන්සි වෙලා මහත් වෙහෙසක් දරලා මේ පින්කම
ලස්සනට විශාල මුදලක් වියදම් කරලා අවසානයේ ඒක මහානුභාව පින්කමක් හැටියට අවසන් කරන මේ අවසන් මොහොත. ඒ නිසා සංසාරයේ ඔබට මේ ලැබුණු පින්වන්ත මොහොත සංසාරේ නිවන් දකින්න හේතුවක් බවට පත් වෙනවාමයි. ඒක සත්‍යයක්. ඒ නිසා ඒකෙන් ලබාගත් ආනිසංස ධර්මයන් තම තමන්ගේ ජීවිත සාධනීය පිණිසත් ඒ සාධනීය තුලින් නැතිවෙන්නා වූ ප්‍රඥාවත් ගෝචර වීම තුලින් නිවන් මඟ ඇවිද යාම උදෙසා මෙපින් පාරමී දහමක් බවටම සංසාරයේ නිවන් දකින පුරාම හේතු වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරා. සුපත්ය. අද සමාජ සහ ඉස්සර සමාජ සහ වර්තමාන සමාජය තුලදී තරුණ දරුවෝ මේ ධර්මයට කරන මේ කැපකිරීම ඒකට කරන ගෞරවය අගය කළ යුතු තැනක් මේ. හිතලා බලන්න. තරුණ කෙනෙක් තමන්ගේ කැපකිරීම නැත්තම් මිනිස් සල්ලි එකතු කරලා තරුණලා මොකද කරන්නේ? ගුණව. ඒක විකාර වැඩ කරනවා. නාස්ති කරනවා. ඒක කැපකිරීම ඇත්තටම අපි අගය කළ යුතු වෙනවා. හේතුව මොකක් වෙන්නේ? කරුණාවන්ත දෙමව්පියන්ගෙන් හටගන්නේ කරුණාවන්ත දරුවෝ. නිසා ඒ පවුල බොහොම පින්වන්ත. නැත්තම් ඒ ළමයි යුව කරද්දී මට බෑ හරණේ කියලා පස්සට යනවා. එනිසා එකී මිකී නැත නම් නොකල මතක් නොකල කියලා හිතන සෑම දිනම සිහිපත් කරගෙන මේ හැමෝටම යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවත් ආශිර්වාද ලබා ගැනීම සඳහා හැමෝම ඔහොමම පුළුවන් විදිහට වන්දනාමාන කරගන්න. සබ්බීතියෝ වච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා ස්තුති භවන්තු තේ ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.